හලෝ ගායිස් මොකද වෙන්නේ ඔන්න ඉතින් අදත් ජාතිය ඩ්‍රයිවිං සිමියුලේටර් එකේ ගේම් ප්ලේ එකක් බලන්න ගායිස් මට එච්චර හොඳ බස් එකක් නෑනේ මගේ බස් එක කිසිම ඩෙකොරේට් එකක් මට බෑනේ හොඳ ප්ලේන් එකක් එහෙම ගහලා හොඳ බපර් එකක් දාලා සුපිරි බස් එකක් හදලා ගන්න මට එච්චර සල්ලි නෑනේ ගායිස් මේකත් ගත්තේ බොහොම අමාරුයි අම්මට සිරි අර ඉන්නේ අර කූඹිය බස් එකේ අයිතිකාරයා නේද අනේ අටෝ මෙයාගේ අයියාගේ ඔයා නේද කූඹි බස් එකේ අයිතිකාරයා ඔව් ඔව් මලයට හොඳ බස් එකක් තියෙනවද අනේ නෑ අයියා අර තියෙන මගේ බස් එක තු ඔය මොකද්ද බං ඔය අපේ බස් එක බද්දිවා කුණු කොටවල් හරි අයියේ ඉතින් එහෙම කියන්න එපා ඔන්න බලාගමුකෝ මම දවසක් ගේමක් ගහලා බස් එකක් ගේනවා අන්න එතකොට මම ඔයාලට පෙන්නන්න ඉතින් කට වහගෙන ඉන්න හොඳේ මොකද අකෝ කියන්නේ අම්මට මෙන්න ගහන්නේ නෝ බුදු අම්බෝ දුවපන් මොනවා ගන්න ඉතින් මට බස් එකක් නෑනේ මොකක් හරි ගේමක් ගහලා බස් එකක් ගන්න බලන්න ඕනේ හොඳ ජොබ් එකක්වත් හොයාගන්න ඕනේ ගිහිල්ලා මොකක්ද කරන්න ජොබ් එකක් මේ වෙලාවේ මට කිසිම අයිඩියා එකකුත් නෑ හොඳ ජොබ් එකක් හොයන්න හොඳ බස් එක හදාගන්න බලන්න ඕනේ අප්පා හොඳට ඊට පස්සේ මම ඔකට පෙන්නනවා මගේ බස් එක අයියෝ අනේ මල්ලි සෝරි අවුලක් නෑනේ අවුලක් නෑ මගේ තමයි වැරද්ද මන්නේ අස්සෙන් දෙන්නේ ඒකනේ මම දැන් මොකද කරන්නේ මෙන්න මෙයාගෙන් යවුවා මේ අර ස්ටුඩියෝ එකක් තියෙනව නේද මෙයා අයියට යන්න ඕනේ අයියා හම්බෙන්නේ මට ජොබ් එකක් දෙනවද බලන්න අයියේ මේ ඔයාට ස්ටුඩියෝ එකක් තියෙනව නේද මට ස්ටුඩියෝ පොඩි ජොබ් එකක් දෙන්න බැයිද හරි මල්ලි මම දෙන්න හරි අයියේ ඔයාගේ ස්ටුඩියෝ එක කොහෙද තියෙන්නේ හරි අරවත්තේද එහෙනම් අයියේ මම මේ පැත්තට ගිහලා බලන්න ස්ටුඩියෝ එක තියෙනවද අයියාගේ ස්ටුඩියෝ එකේ මට ජොබ් එකක් අමනවා දැන් මට බස් එක හදාගන්න පුළුවන් හොඳට සල්ලි හොයාගන්න පුළුවන් මට හොඳ ගාණක් ෆොටෝ ගහලා අර ඉස්සරහා පේන අර මෙව් එකද කොහෙද ටක් ගාලා යන්න ඕනේ ඊට පස්සේ මට පුළුවන් හොඳ බස් එකක් හදාගන්න හොඳට බස් එක හදාගෙන ඊට පස්සේ මම අරවට පෙන්නනවා මටනේ කේකියා කිව්වේ බලා ගමු අර තියෙන්නේ අරකද කොහෙද අර තියෙන ස්ටුඩියෝ එක හම්බව අයියෝ ස්ටුඩියෝ එකේ බත් එක වැදුණා නේද අවුලක් නෑ දැන් මට පුළුවන් මයි බස් එක හදාගන්න හොඳට යන්න ඕනේ ඇතුළට ඔන්නේ නෑ මම මෙච්චර කාලයක් බලන් ඉඳන් මගේ දවස් උදා වුණා මම හොඳ බස් එකක් ගත්තා මෙච්චර කාලයක් ස්ටුඩියෝ එකේ මහන්සිලා වැඩ කළා හොඳ බස් එකක් ගත්තා අලුත් එක පරණ එක විකුණලා සුපිරි බස් එකක් ගත්තා මෙන්න මගේ බස් එක අම්මට හුටු මගේ මැනිකේ ආයි අලු මැනික දැන් යන්න ඕනේ අර අයියව පොඩ්ඩක් හම්බෙලා එන්න මට දා සද්ද දාපු කබල් බස් තියෙනවා කියලා අදින්න බං ඕකගේ බස් ලාගෙන මේ අපේ බස් ඔයගොල්ලෝ මේ චයිනීස් කෑරිලා මේ ඉන්නේ බඩු කෑල්ල අල්ලෝ මොකෝ වෙන්නේ ඉතින් ඔයා මට සද්ද දැම්මනේ අයියෝ මල්ලි මේ බස් එක ඔයාගේද ඔව්ඩෝ මෙච්චර කාලයක් මාස්ලා ගත්ත බස් එක අනේ මල්ලි සමා වෙන්න අපි යාළුවෝ වෙමුද අනේ නිකන් අප්පාලෑම්මයි යන්න බල සල්ලි වෙල්ලනේ උන් ලෑම්බලගේ කබල් බස් වගේ මේ යකෝ අපේ සුපිරි බස් මොකද යකෝ තෝ කියන්නේ තෝ මගේ ට්‍රේල් එකට තොට ගහනකොට ට්‍රේල් එක කුඩු කරන කලාවයි දැන් ඉතින් ආයේ දැන් යන්න ඕනේ පොඩි මහින්ත මහත්තයාගේ නෙළුම් කුරුල්ල පැත්තේ පොඩ්ඩක් දැන් ඉතින් මට සුපිරි බස් එකකුත් තියෙනවනේ ෆෝන් එකක් අල්ලන් යන්න ඕනේ ඉන්නේ උන් කරෙන්න ආයේ සුපිරි බස් එක අම්මට උඩු මේක සුපිරි අලු මැනික ගැම්මට ආයිති මාගේ බස් එකට ගහන තව බස් තියෙනවද මේ පැත්තේ ආයි මුළු පැත්තම හොල්ලන් ඉන්නේ මේක තමයි දැන් ඉතින් ඉස්සර මට කබල් බස් එක කියලා බැනපේ උන්ට දැන්
ඇස්වල කටු අයිනවා වගේ ඇති උන්ට. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ guys මේ බස් එක ගෙනම් මට අහුපි. ඔත් හිතන්නේ ඉතින් guys මේ බස් එක ගැන මොකද ඉතින්. බස් එක සුපිරිද? ඔන්න පෙන්නන්න බස් එක. කොහොමද guys බාපර් එකේම අප්පොඩි ලයිට් එකක් එන දාන්නේ. අපි යමන්කෝ එනවා. පිස්සු ඇදෙනවනේ බස් එක ආයෙ මගේ. දැන් මට යන් ඉතින් පොඩි වටයක් දාලා එන්න. යෝගොල්ලෝ මිනිහට තාමත් ලයික් කරන්නේ නැද්ද? මොකක්ද බා ඉතින් මෙච්චර මාන්සිලා මම බස් එකක් කරලා ඉතින් උඹලා ලයික් එකක් දාපන් ඉතින්. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ඉතින් තියාගන්න ආයෙ. හොඳ පොඩි සප්පයක් දෙන්න ඉතින් මට. ටක් ගාලා 500 ගහන්නත් තියෙනවා සබ්ස්ක්‍රයිබ්. යම්මට පොඩි සප්පයක් දෙන්න ඉතින් මම යාළුවෝ ටික. කොහොමද බස් එකේ වේගේ සිරියනනේ පුංචි මැනිකට ටවුඩු අරු නෙළුම් කුල්ල බලන්න ඇවිල්ලා කට්ටියට පොඩ්ඩක් කොරෙන්න පොඩි ඩීජේ පාරක් දාලා ගන්න ඕනේ යම්මට පොඩි ලයිට් එකක් එහෙම දාමු බස් එකේ කොහමද මට උඩු පාර අපි දැන් පස්සේ පොඩි කට්ටිය නෑන පොඩි ඩීජේ පාරක් දාමු කට්ටිය බෑගන් ඩීජේ පාරක් දාන්න නටන්න යම්මට කට්ටිය පොඩි ට්‍රිප් එකක් ආපෙකේ නටන්නත් එමේ ඔරි ඔන්න කට්ටිය බෑ ගන්න.